ආයිබෝවන් සුබ දවසක්. ඔයාලා හැමදෙනාවම ස්ටාර් වයිබ් ජ්‍යොතිෂ නාලිකාවට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අදත් පිළිගනු ලබනවා. අපි මේ වන විට ලග්න රාශි 5ක් කතා කරලා අවසන්. අද මම සූදානම් වෙන්නේ රාශි චක්‍රයේ 6 වන රාශිය වන කන්‍යා රාශිය ගැන ඔබ නොදන්නා කරුණු බොහොමයක් ගෙන එන්නට. ඉතින් ඔබ කන්‍යා ලග්නයේ වුණත් නොවුණත් මේ කරුණු දැනගෙන හිටියාම ඒ අය වැසුරු කරන්න තේරුම් ගන්න ඉතාමත්ම පහසු වෙනවා. එහෙනම් අපි යමු කන්‍යා රාශිය ගැන කතා කරන්න. මේ රාශියට අධිපති වෙන්නේ ඥාණයට අධිපති ග්‍රහයා වන බුධ ග්‍රහයා. මේ ලග්නෙන් ඉපදුන අය ධාර්මිකයි. গুপ্ত ස්වභාවයක් උසුලනවා. මේ අය අවංක වුණත් අනුන්ගේ අඩුපාඩු හොයන්න ඉතාම දක්ෂයි. කලබල ගතිය වැඩි. ඒ නිසාම බොහෝ දේ අමතක වෙනවා. කාර්යශූර නමුත් විටක බොහොම කම්මැලි. අධ්‍යාපනයේ දක්ෂතා පෙන්වන මෙම ලග්න හිමි අය ආත්ම විශ්වාසයෙන් යුක්තයි. යමෙකුට දෙයක් දෙන්නේ තමාට එපා වූ දෙයක්මයි. තරමක් ආත්මාර්ථකාමී බවෙන් යුක්ත මේ අයට ඉදිරියට යාමේ ශක්තිය අඩුයි. නායකත්වය ගැන කටයුතු කරන්න ඒ නිසාම කම්මැලි. සෑම විටම තම වාසිය පිණිසම කටයුතු කරනවා. රසවත් ආහාරවලට ප්‍රියතාවයක් දක්වන මෙම ලග්න හිමියන් ලෙඩවලට දුර තියාම බය වෙන ගතියක් පෙන්වනවා. මුදල් වියදම් කිරීම බොහොම අර පරිස්සමෙන්. තමන්ට ඇති සුළු දේ ගැන වුවද පුරාජේරුවට කතා කරන්නට කැමතියි. යම් කටයුත්තකට වියදම් කිරීමට සිදු වුණොත් ඒ වියදම වෙන අයෙකු පිට පටවා තමා නිදහස් වීමට බලයි. වගකීම් දැරීමට අකමැති මොවුන් ප්‍රශ්නයක් මතුවූ විට ලිස්සා යාම ස්වභාවයයි. කන්‍යා ලග්න කාන්තාවන් ගෙදර වැඩ කටයුතු සියල්ල සැමියාගෙන් සිදුවෙන තුරු බලා සිටිනවා. කන්‍යා ලග්න පුරුෂයෙකු නම් ඔහු පවුලේ නායකත්වය හැම විටම බිරිය සතුවනු දැකීමට කැමතියි. අනුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කැමති නැති මොවුන් අනුන් කරන දේ හොඳින් දැන බලා ඒ අනුව කිරීමට උත්සාහ කරයි. තමන්ට කොපමණ තිබුණත් අනුන් ඉදිරියේ සියල්ල සංගවන සුළුයි. මේ අයගේ දුර්වලතාවයක් වනුයේ එකිනෙකාගේ ඇදපළුදු සෙවීම, ඉදිරියට යාමට ඇති අලසකම, ආත්ම ශක්තිය අඩුකම සහ පොඩි දේ ගැන උනත් සිතමින් ඒවාට ඇඟිලි ගැසීමයි. යම් විදිහකින් කන්‍යා ලග්න හිමියන්ගේ කේන්දරවල බුධ ග්‍රහයා දුර්වලව පිහිටා තිබුණොත් වචන උච්චාරණය දුර්වල වෙන්නට පුළුවන්. ඇතැම් විට ගොළු බවෙන්ද යුක්ත වෙනවා. කන්‍යා ලග්න හිමි අයට ආමාශයේ රෝග සහ ශරීර ශක්තිය අඩු වීගෙන යන රෝග පහසුවෙන් වැළඳෙන්නට පුළුවන්. මේ ලග්න හිමියන්ට අඟහරුවාදා දවස අශුභ වන අතර සිකුරාදා දවස යහපත්. සුබ වර්ණ වන්නේ සුදු, කොළ සහ කහ පැහැයයි. ඉතින් අවසාන වශයෙන් කියන්නට ඕන එකිනෙකාගේ ලග්න රාශියේ ඉන්න ග්‍රහයා, ලග්න රාශිය දකින ග්‍රහයා සහ නැගත් අධිපති ග්‍රහයන් අනුව මේ පලාපල තරමක් වෙනස් වෙන්නට පුළුවන්. ඔයා කන්‍යා රාශියේ කෙනෙක් නම් ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. නැවතත් තුලා රාශියේ තොරතුරු අරන් එන තුරු ඔබ සැමට සුබ දවසක්. තෙරුවන් සරණයි.